හරි දාගන්න මාතෘකාව සංදි කළ දඬු. සංදි කළ දඬු. හරිද? ඔතන මෙහෙම එකක් වෙන්නේ. දැන් මේ පාඩම ගත්තාම ඕකෙන් එනවා ඇප්ලයිඩ් එකේ 15 වෙනි ගානේ ඒ කොටස. හරිද? ඇප්ලයිඩ් පේපරේ 15 ඒ කොටස 15 B කොටස ලබන සතිය කරන බෝ අංකය. හරිද? ඕක නිකන් බෝනස් ගාණක්. අනිවාර්යෙන් 150ට ලියන්න පුළුවන්. වරදින්නෙත් නැහැ, මුකුත් බැරි වෙන්නෙත් නැහැ. තියරි මොනවත් නැහැ මේක. හරිද? පැය භාගයක් යනකොට තියරි ටික ඉවරයි. ඊට පස්සේ නිකන් කරන්ට් එකක් ඇදුවාම වැඩේ ඉවරයි. නිකම්ම 150ක් සාමාන්‍යයෙන් මම නම් කියන්නේ ඇප්ලයිඩ් පේපරේ පටන් ගන්න ඕන උතන. මේ ගන්න. මම අවකලනය කරද්දි කිව්වනේ මේ පියෝ පේපරේ පටන් ගන්න ඕන අවකලනය ගානෙන් කියලා. ඒ අවකලනය ගාන බැරි නෑනේ කාටවත් ඒක බැරි වුන්නේ නෑනේ. ගස්සාර යන ගන්න පුළුවන්. හරි ඒ වගේ මේකත් පටන් ගන්න ඕන 15 B එකෙන් ඊළඟට කරන්න ඕන 15 එක. හරිද? ඒ තරම් ලේසි මේ නිකන් අර බලේ ගූර්ණයකුයි තිරස් දාන්න තියෙනවා ගූර්ණයක් දාන්න තියෙනවා එච්චරමයි තියෙන පාඩම. හරිද? ඔක දිහා බලන්න එපා. මෙහෙ බලන්න. කොහොමද නෑ? මේ එතකොට පේපරේ නම් දැන් පියෝ එකට එච්ච දේ දන්නවන්නේ. දැක්කේ නැද්ද මේ පෝස්ට් එහෙම? පියෝ එක දුන්නා ඇදි කියලා. හරිද? පියෝ හාරුයි. මේ ඒ හින්දා ඒ කියන්නේ දැන් එක්සෑම් එකේ මෙහෙමයි. දැන් එක්සෑම් එකේ අර මේ ඉස්සර වගේ නිකන් කඩපාඩම් කරන් ගිහිල්ලා යන්න, පාස් පේපර් කරලා ගිහිල්ලා ලියන්න එහෙම දෙන්නේ නැහැ. හරිද? කියන්නේ පාඩම දැනන් හිටලා ලියන්නත් බෑ. මුළු සිලබස් එකම දැනගෙන ඉන්න ඕන නැත්තම් ලියන්න බෑ. බහුපදයකට දාලා ඉපි අවකලන. වර්ග සමීකරණයකෙත් අවකලන. එතකොට එහෙම දෙන්නේ පේපර් එකේ. ඒ හින්දා මේ අර ඉස්සර වගේ නිකන් කටපාඩම් කරන් ගිහලා පාස් පේපර් ටික ලියලා ගිහිල්ලා එහෙම කොට දාන්න බෑ මේ දැන් පේපර් එක. හරිද? ඒ හින්දා හරියට පේපර්ස් ටික මෙසේජ් එකෙන් දිගටම ලියන්න ඕනේ. හරි හෙන්න අමාරු පේපර්ස් ටිකක් ලියමු. එතකොට හරියන අවුලක් නැහැ. හරි මේක මෙහෙමයි. සංදියක් කියලා කියන්නේ මොනවා හරි බර දඬු. හරි බර දඬු දෙකක් එකට සෙට් කරනවා. මෙහෙම දණ්ඩක් අරගෙන ඔය දණ්ඩ මෙන්න මෙතනින් සෙට් කරනවා. මොකක් හරි ක්‍රමයකට මෙන්න මෙතනින් සෙට් කරනවා. හරි මෙන්න මෙහෙම හදාගන්න එකට අපි කියනවා සංදියක් කියලා. හරිද? ඒතර සංදි තියෙනවා එක එක වර්ග වල සංදි තියෙනවා. දැන් එකක් ගත්තොත් කියන්නේ ප්‍රධාන සංදි වර්ග දෙකක් තියෙනවා. දෘඪ සංදි කියලා එකක් තියෙනවා. සුචල සංදි කියලා එකක් තියෙනවා. හරි දෘಢ සංදි කියලා කියන්නේ මෙන්න මෙහෙම දඬු දෙකක් අරගෙන හරි මේ දඬු දෙක මෙන්න මෙතනින් පාස් වෙනවා. පාස් වෙනවා කියලා හිතන්නකො ඒක උදාහරණයක්. පෑස්සුවා මොකද වෙන්නේ? ඕක තනි වස්තුවක්. නිකන් මේ මෙහෙම එකක් තියෙනවා මේක තනි එකක්. මෙයා මෙතනින් අල්ලලා මෙහෙට කරපුවොත් මේක ඇල්ලත් එක්කම කරගිලා තමයි උඩට එන්නේ. හරිද? ඔන්න ඔයගේ එකට කියනවා දෘಢ සංදියක්. ඊළඟට අපිට මෙහෙම කරන්න පුළුවන් නේ. මෙන්න මෙතනින් සිදුරක් විදලා ওই සිදුරට ඇණයක් දාන්න. එතකොට මේක මෙහෙම තියාගෙන මෙයා මෙහෙම හොලවන්න ඕනේ. හරිද? අන්න ඒ වගේ එකට අපි කියනවා සුචල සංදියක් කියලා. ඒතර අර්ධ දැක්වීම වෙන්නේ දෘಢ සංදියක් කියන්නේ
එක් දණ්ඩකට සාපේක්ෂව අනිත් දණ්ඩ චලනය කරන්න බැරි නම් ඒක දෘඪ සංදියක්. ඒතර එයා තනි වස්තුවක්. හරිද? එක් දණ්ඩකට සාපේක්ෂව අනිත් එක්කනා චලනය කරන්න පුළුවන් නම් ඒක සුචල සංදිය. හරිද? ඒ කියන්නේ මෙයාව හොලවන්නේවත් නැතුව මේක කරගන්න. හරි ඒතකොට ඒක සුචල සංදිය. මෙයා හොලවපු ගමන් මේකත් එක්ක මේ කියන්නේ මේ තනි එකක් නම් කොහොම තියෙන්නේ නිකන් තනි යකඩෙන් කපලා වගේ නම් ඒකට අපි කියනවා දෘඪ සංදියක් කියලා. හරිද? රයිට්. ඔය ටික ලියන්නමුකෝ. හරි ලියන්න මෙහෙම. ස්කන්ධය සහිත දඬුවල කෙලවරවල් එකට සම්බන්ධ කිරීම. කෙලවරවල් එකට සම්බන්ධ කිරීමෙන් සංදි සාදාගනු ලැබේ. සංදි සාදාගනු ලැබේ. වෙනම සංදි වර්ග දෙකකි. සංදි වර්ග දෙකකි. පළවෙනි එක දෘඪ සංදි, දෙවෙනි එක සුචල සංදි. පළවෙනි එක දෘಢ සංදි, දෙවෙනි එක සුචල සංදි. එහෙම ලියන්න එක් දණ්ඩකට සාපේක්ෂව අනෙක් දණ්ඩයේ පිහිටුම වෙනස් කළ නොහැකි සංදි. එක් දණ්ඩකට සාපේක්ෂව අනෙක් දණ්ඩයේ පිහිටීම වෙනස් කළ නොහැකි සංදි. උඩ මෙහෙම එන්න. එක් දණ්ඩකට සාපේක්ෂව අනෙක් දණ්ඩයේ පිහිටුම වෙනස් කළ නොහැකි සංදි දෘඪ සංදි වේ. එනම එක් දණ්ඩක පිහිටුමට සාපේක්ෂව අනෙක් දණ්ඩයේ පිහිටුම වෙනස් කළ හැකි සංදි. අනෙක් දණ්ඩයේ පිහිටුම වෙනස් කළ හැකි සංදි සුචල සංදි වේ. සුචල සංදි වේ. වෙනම ලියන්න දෘಢ සංදියකදී දඬු දෙකම තනි වස්තුවක් ලෙස සැලකේ.
තනි වස්තුවක් ලෙස සැලකේ. හරි එතකොට දෘඩ සංධියක් තිබ්බොත් එහෙම ඒකේ අපිට සංධි කියලා හදන්න දෙයක් නැහැ. මේක නිකම්ම තනි වස්තුව. හරිද? ඒතර ඒවා ගැන මේකේ කතා කරන්නේ නැහැ. ඒවා ගැන ඉතින් ওই බලයේ පාඩමේ අර මේ තියෙන ඒවානේ. හරි එතකොට මෙතන වෙනසක් නැත්තයි මේක තනි වස්තුවක්. ඕක ගැන ආයේ විශේෂයෙන් කතා කරන්න දෙයක් නැහැ. ඒතර අපි මේ පාඩමේ කතා කරන්නේ සුචල සංධි ගැන. හරිද? රයිට්. සුචල සංධිත් තියෙනවා වර්ග දෙකක්. සුචල සංධි වර්ග දෙකක් තියෙනවා. එකක් කුරු සංධි. හරි අනිත් එක කුහර ගෝල සංධි. කුරු සංධි කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. කුරු සංධි කියලා කියන්නේ මෙහෙම අපි එක දණ්ඩක් ගන්නවා. හරි මේ පැත්තෙන් අනිත් දණ්ඩ ගන්නවා. හරි ඒකල මෙන්න මේකේ මෙතන විදිනවා සිදුරක්. මෙයාගෙත් මෙතන විදිනවා සිදුරක්. හරිද? ඊට පස්සේ ඔය සිදුරු දෙක එකට තියලා මෙන්න මෙතනින් දානවා ඇණයක් හරි කූරක් හරි. හරිද? ඒතර ඇණයක් හරි කූරක් හරි දැම්මම මෙයා හොලවන්නේ නැත්තම් මේක කොහොම චලනය වෙන්නේ? මෙහෙම විතරයි. මෙහෙට ගන්න පුළුවන්ද? බෑ. ඒ කියන්නේ මේක යන්නේ මොන තලයේද? ද්විමාන තලයේ යන්නේ 3D ඕක හරවන්න බෑ. කියන්නේ මෙහෙම තියෙන දණ්ඩ දැන් මේක නම් පළවෙනි දණ්ඩ මේක දෙවෙනි දණ්ඩ නම් මෙහෙම විතරයි. හරි මෙහෙට යවන්න බෑ. මෙහෙම විතරයි. හරිද? රයිට්. කුහර ගෝල සංධි කියලා කියන්නේ මෙහෙම එක දණ්ඩක් අරගෙන ඔය දණ්ඩේ මෙන්න මෙතන කෙලවර හදනවා. ගෝලාකාර හිසක්. බෝලයක් වගේ. හරිද? ඊළඟට අනිත් දණ්ඩ මේ පැත්තෙන් අරගෙන ඒ දණ්ඩේ හදනවා. මෙන්න මේ ගෝලය දාන්න පුළුවන් විදිහට සිදුරක්. හරිද? ඒතර ඔය දෙක සෙට් කරාම නිකන් එහෙනම් ගෝලය තියෙනවා ගෝලයට සෙට් වෙනවා අනිත් දණ්ඩ. ඔන්න ඔහම තමයි සෙට් වෙන්නේ. හරි ඒතර මේක මොකක්ද විශේෂත්වය මේකට වඩා? මේකේ පළවෙනි දණ්ඩ මෙහෙම තියාන මේ දණ්ඩ කොහොමම අපිට කැමති පැත්තකට හරවන්න පුළුවන්. ඒක තමයි බෝලයක් දාලා තියෙන්නේ. හරි ඔය කැමරාවල මේවා එහෙම තියෙන්නේ. කැමරාවල මේ උඩ ෆෝන් එකේ මයි කරන කෑලි තියෙනවා. මේක නෑ මේ අර සමහර ඒවා වගේ තියෙනවා. ඔය එක උඩ තියෙන බෝලයක්. බෝලයක් දැම්මම අපිට මේක ඕන විදිහකට මෙන්න මෙහෙම ඔන්න ඔහම කරගන්න පුළුවන්. හරිද? එන්නේ කලින් එකේ කරගුවේ මෙහෙම විතරනේ. හරි දැන් බෝලයක් දැම්මම ඔන්න ඔහම 3D කරගන්න පුළුවන් මේ කුහර ගෝල විදියට හදාගන්න. හරිද? ওই දෙක තමයි වෙනස කුරු සංධි එකයි කුහර ගෝල සංධි එකයි. එතන මෙතන අපිට තියෙනවා ආය වර්ග දෙකක්. එකක් කුරු සංධි අනිත් එක කුහර ගෝල සංධි. රයිට්. හඳ ගන්නු කරග. අනුමාත්‍රකාවක් දාගන්න සුචල සංධි. සුචල සංධි.
කියන මෙහෙම සුචල සංධි ප්‍රධාන ආකාර දෙකකි. සුචල සංධි ප්‍රධාන ආකාර දෙකකි. එක කුරු සංධි දෙක කුහර ගෝල සංධි. හරි. දැන් අර දෙක අඳගන්න. හරිද ලියන්න මේ කුරු සංධිය යටතේ කුරු සංධියක යටින් ලියන්න දඬු දෙක මත කුඩා සිදුරක් සාදා දඬු දෙක මත කුඩා සිදුරක් සාදා එය තුලින් කූරක් හෝ ඇණයක් යෙදීමෙන් දඬු දෙක එකිනෙක යා කරයි. ඊට පස්සේ කුහර ගෝල සංධිය දාගන්න එක් දණ්ඩක කෙළවරකදී කුඩා ගෝලාකාර හිසක් යොදා අනෙක් දණ්ඩේ කෙළවරේ සාදනු ලබන කුඩා ගෝල කුහරයක් තුළට දැමීමෙන් දඬු එකිනෙක යා කරයි. right. ඊළඟ අනුමාතෘකාව සුචල කුරු සංධියකදී ගොඩනැගෙන බල right.
දැන් උතන මෙහෙම සීන් එකක් තියෙන හරිද? දැන් සුචල කුරු සංඛ්‍යක් කියන්නේ මෙහෙම එක දණ්ඩක් තියෙනවා. මේ පැත්තට තව දණ්ඩක් තියෙනවා. හරි මෙන්න මෙතන ඇණයක් දාලා තියෙනවා. හරිද? මම දැන් ඕකේ ඔය ඇණේ ගලවලා ගත්තොත් එහෙම ඔය ඇණේ බල ක්‍රියා කරන්න ඕන කොහොමද? ඔය ඇණේ මත මොනවා හරි බල ක්‍රියා කරන්න ඕනනේ. ඕකේ බලය එන්න ඕන කොහොමද? දැන් අපි දැන් කියන්නේ එක දණ්ඩක් විතරක් ගත්තොත් එහෙම මේ දණ්ඩ නිසා මේ දණ්ඩ මත ප්‍රතික්‍රියාවක් ඇති වෙන්න ඕනනේ. දණ්ඩු දෙකක් කොහොම සෙට් කරලා තියෙනකොට දැන් හිතන්නකො මෙහෙම අයි කරලා තියෙනකොට මම මේ පැත්තේ දණ්ඩ මෙහෙට ඇද්දොත් මොකද වෙන්නේ? දැන් අද්ද කොහොම අයි කරලා අදින්නකො බලන්න ඇද්දාම තේරෙනවනේ මේක අදිනකොට මේකෙන් මේ දණ්ඩ මත බලයක් එනවා. මේ දණ්ඩෙන් මේ දණ්ඩ මත බලයක් එනවා. හරිද? ඔය බලය කොහෙද තියෙන්නේ? මොන පැත්තටද? මොන පැත්තටද තියෙන්නේ? ඒක එහෙම කියන්න බෑ. දැන් මෙහෙම අපි අල්ලගෙන මෙහෙම ඇද්දොත් එහෙම හරි මෙහෙම ඇද්දොත් බලය එන පැත්ත නෙවෙයි මෙහෙම තල්ලු කරොත් බලය එන්නේ. තේරෙනවද නිකන් මේ පැත්තට වගේ බර කරොත් කියන්නේ අපි අර මේ දඬු දෙකට මොකක් හරි දෙයක් කරනවනේ කියන්නේ ඒක අදිනවා හරි ඒක මොන හරි බල ක්‍රියා කරන වෙන බල අන්න ඒවත් එක්ක මෙන්න මේ සංදියේ ප්‍රතික්‍රියාව අපිට හරියටම කියන්න බෑ. හැබැයි අපිට ෂුවර් මේ දණ්ඩින්ද මෙහා මත ප්‍රතික්‍රියාවක් එනවා මෙහා නිසා මෙහා මත ප්‍රතික්‍රියාවක් එනවා. හරිද? එතකොට මේකේ මොනවා හරි ප්‍රතික්‍රියා ටිකක් තියෙනවා. හරි ඒක හරියටම මාක් කරන්න බැරි නිසා මම නිකන් හැම පැත්තටම සංදර්ශක ටිකක් දාලා අඳින්නම් ප්‍රශ්නයක් නැහැ නේ. හරි මොනවා හරි ඔක ප්‍රතික්‍රියා ටිකක් තියෙනවා. මොනවා හරි ප්‍රතික්‍රියා ටිකක් තියෙනවා. දැන් මේකේ මේ අඳින එකේ සමහර වෙලාවට R1 R2 R3 Rn කියලා මම n ගානක් දැම්මට සමහර ඒවා මේකේ බිඳු වෙන්න පුළුවන්. හරිද? සමහර ඒවා බිඳු වෙන්න පුළුවන්. හරියටම කියන්න බෑ. ප්‍රතික්‍රියා ටිකක් තියෙන නිසා මම මේක නිකන් මෙහෙම ඇඳගන්නවා. හරිද? ප්‍රතික්‍රියාවේ දිශාව අපිට කියන්න බෑ. ඒක දැන් මේ දණ්ඩ දැන් හිතන්නකො මේ දණ්ඩ මෙහෙට තල්ලු වෙනවා නම් ප්‍රතික්‍රියාව තියෙන පැත්තට නෙවෙයි මේ දණ්ඩ ඇද්දොත් ප්‍රතික්‍රියාව එන්නේ. හරිද? මේක ඇද්දොත් මෙයා ගැලවිලා යන්න try කරනවනේ. එතකොට මෙතන ප්‍රතික්‍රියාව මොකද කරන්නේ? ගැලවෙන්නේ නැති වෙන්න තියාගන්න. බැලන්ස් කරගන්න. කියන්නේ මේ පැත්තට දෙන එක බැලන්ස් කරගන්න මේ පැත්තට එකක් ගන්නවා. හරිද? අපි මේක මෙහෙට තල්ලු කරමු. මේ පැත්තට තල්ලු කරන එක බැලන්ස් කරගන්න එයා මෙහෙට එකක් ගන්නවා. අපි මේක මෙහෙට කරගන්න හැදුවා. ඒක බැලන්ස් කරගන්න එයා අර පැත්තට එකක් ගන්නවා. තේරුණාද? ඒතර ඒක ප්‍රතික්‍රියාව කොහෙටද කියලා කියන්න බෑ හරියට. රයිට්. ආයෙ මොනවද මේකේ තියෙන්නේ? දැන් මේකනේ ඇණයක් වගේ ගහලා තියෙනවා නම් දැන් හිතන්නකෝ අපි මෙහෙම දඬු දෙකක් එකට දාලා ඇණයක් ගහුවා කියලා. ඒතර මෙහෙම කරගන්න පුළුවන්ද? කරගෙයි. අවුලක් නැ කරගන්න පුළුවන්. හැබැයි අමාරුයි. නේ? මෙහෙම කරගන්න අමාරුයිනේ. ඒ කරගන්න අමාරු වෙන්නේ ඇයි? මොකක් හරි ඝර්ෂණයක් හරි මොකක් හරි තියෙනවනේ. මේක කරගෙනකොට. ඒතකොට මෙන්න මෙහෙම මේකේ ඝර්ෂණ බල ටිකකුත් වෙනවා. يعني අපි කරකන්නේ මේ පැත්තට නම් මෙයා අනිත් පැත්තට හදා ගන්නවා මොනවද? ඝර්ෂණ බල ටික. ඔන්න හරිද? ඒතර මේකේ ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. හරි මේක ප්‍රධාන වර්ග දෙකකට හරන්න පුළුවන්. මෙන්න මෙහෙම වෙනවා ප්‍රතික්‍රියා සෙට් එකක්. ප්‍රතික්‍රියා ටිකක් තියෙනවා. ඒක කොහෙද කියලා දන්නේ නැහැ. අපි නිකන් කොහොම දාගමු. ධන මේ පැත්තට එනවා ඝර්ෂණ බර ටික.
හරිද? දැන් මෙන්න මේ ප්‍රතික්‍රියා ටික ගොඩක් තියෙනවනේ දැන්. දැන් මම ගොඩකින් මාක් කරලා තියෙන්නේ. ඔය ඔක්කොම වෙනකොට තනි සම්ප්‍රයුක්තයක් ගන්න පුළුවන්. දැන් මේ බල පද්ධතියන්නේ තියෙන්නේ. ඒතර බල පද්ධතිය වෙනකොට තනි සම්ප්‍රයුක්ත බලයක් ගන්න පුළුවන් නේ. වැඩේ ප්‍රශ්නේ තියෙන සම්ප්‍රයුක්තයේ දිශාව අපි දන්නේ නැහැනේ. එහෙනම් අපිට පුළුවන් මෙහෙම වැඩක් කරන්න. අපිට පුළුවන් මෙයාව තනි සම්ප්‍රයුක්තයක් විදිහට අඳින්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙතනින් තනි කොහෙද හරි තනි ප්‍රතික්‍රියාවක් එනවා එක් දණ්ඩක් නිසා අනිත් දණ්ඩ මත. හරිද? ඒකේ දිශාව දන්නේ නැතිකොට සාමාන්‍යයෙන් අපි කොහොමද ඔක ලකුණු කරන්නේ? ලම්බක සංරචක දෙකකින්. y එකකුයි x එකකුයි දාන්න. මේක සම්ප්‍රයුක්තය. සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියාව. හරිද? මේ ටිකෙන් මොකද්ද හැදෙන්නේ? මේ ටිකෙන් ප්‍රතික්‍රියාවක් එනවද? නෑනේ අර ඇනේ වටේටනේ මේ ටික හැදෙන්නේ. ඒතර මේ ටිකෙන් මොකද වෙන්න පුළුවන් ඇනේ? දැන් ඒ කියන්නේ අපිට මෙන්න මේක අපි අතට දැනුනේ මොන වෙලාවෙද? දැන් මේක අපිට දැනුණා දණ්ඩ අදිනකොට දැනෙනවා. තල්ලු කරනකොට දැනෙනවා ප්‍රතික්‍රියාව. මේක හම්බෙන්නේ මොන වෙලාවටද? දණ්ඩ කරගන්න ගත්තාම. කරගෙන්නේ නැහැ හිරයි. හරිද? එහෙනම් මේ මොනවද? මොකද්ද මේකෙන් හැදෙන්නේ? මේකෙන් හැදෙන්නේ ගූර්ණයක්. ඒ කියන්නේ අපි මේ පැත්තට ගූර්ණයක් දෙනකොට ඒක වළක්වන්න මෙයා අනිත් පැත්තට හදා ගන්නවා එයාට ගූර්ණ. ඒතර මෙතන ප්‍රතික්‍රියාවක් නැහැ ගූර්ණයක් විතරයි. එහෙනම් ඔය මොකද්ද? ඕකට අපි කියනවා යුග්මයක් කියලා. නොතනින් හැදෙනවා පක්කරි යුග්මයක්. හරිද? ඒතර අන්තිමේට අපිට කියන්න පුළුවන් දැන් මේක දිහා බලමු මොකද්ද? මොකක් හරි දඬු දෙකක් එකට සංදි කරලා තියෙනවා නම් ඒ සංදියේ තියෙනවා තනි ප්‍රතික්‍රියාවක් සහ බල යුග්මයක්. එතන අස්සේ තියෙනවා තනි ප්‍රතික්‍රියාවක් සහ බල යුග්මයක්. හරිද? එතකොට දැන් ওই බල යුග්මය දැන් හිතන්නකෝ මේ කැරගෙනකොට තියෙන කේස් එකනේ. ඒක යුග්මය නැති කරගන්න අපි මොකද කරන්න ඕනේ? ඕක සුමට කරගන්න ඕනේ. දැන් ඔය මැෂින් වල එහෙම තියෙන මෙහෙම කැරගෙන කැලි දෙනකොට අපි ගීස් දාන්නේ. ගීස් දාන්නේ මොකටද? ඔය මේක නැති කරගන්න. හරිද? කියන ඔය ඝර්ෂණය තිබුණොත් එහෙම ඕක අමාරුවෙන් කැරගෙනකොට අර යකඩ කැලිය නම් වань ටික ඔක්කොම ගෙවෙන්න ගන්නවා. හරිද? ඒක නැති කරගන්න මෙන්න මේ අනිත් පැත්තට යන්නේ. අනිත් පැත්තට හදා ගන්නවනේ ඝර්ෂණය නිසා මේ බල ගූර්ණයක්. ඒකලන කරගෙන එක නවත්ත ගන්න. හරි අන්න ඒක නැති කරන්න මේක අපි මොකද කරන්න ඕන? සුමට කරගන්න. හරිද? එහෙනම් මෙන්න මෙතෙන් ආවට පස්සේ මේකේ ආයෙ තියෙනවා සංදි වර්ග දෙකක්. සුමට සංදි දෘಢ සංදි. සෝරි මේ රළු සංදි. හරිද? එතකොට සුමට සංදි වල මෙන්න මේ කියන බල යුග්මය එන්නේ නැහැ. මේක එනවා හැබැයි සුමට උනාට ඇද්දොත් ප්‍රතික්‍රියාව වෙනවනේ. මේක එනවා. මේක එන්නේ නැහැ ඝර්ෂණයක් නැති හින්දා. හරිද? රළු සංදියක් ආවොත් මේකයි දෙකම දෙනවා. ඒතර අපේ සිලබස් එකේ අපිට තියෙන්නේ සුමට සංදි විතරයි. හරිද? ඒතර අපිට තියෙන ගණන් වල සංදියක් ගත්තොත් එහෙම මේ දණ්ඩ නිසා මේ දණ්ඩ මත ප්‍රතික්‍රියාවක් තියෙනවා. මේ දණ්ඩ නිසා මේ දණ්ඩ මත ප්‍රතික්‍රියාවක් තියෙනවා. එච්චරයි කතාව. හරිද? හරි. අන්න අර ගණන් ගන්න පිළිවෙලට. හරිද? ලියන්න ඇති. සංදිය සුමට නම් සංදිය සුමට නම් සංදිය සුමට නම් ඝර්ෂණ බල නොමැති බැවින් බල යුග්මයේ ශුන්‍යයක් වේ. බල යුග්මයේ ශුන්‍ය වේ.
ඒතර මේකේ තියෙන්නේ තනි ප්‍රතික්‍රියාවක් විතරයි. හරි මෙතන තියෙනවා ප්‍රතික්‍රියාවක් සහ බල යුග්මය. මේකද? හරි අනුමාත්‍රිකාව සංදීයක ප්‍රතික්‍රියාව. සංදීයක ප්‍රතික්‍රියාව. හරි කියන්න යටින් ඇණය නිසා එක් දණ්ඩ මත ඇතිවන ප්‍රතික්‍රියා ඇණය නිසා එක් දණ්ඩ මත ඇතිවන ප්‍රතික්‍රියාව ඇණය නිසා එක් දණ්ඩ මත ඇතිවන ප්‍රතික්‍රියාව සංදියේ ප්‍රතික්‍රියාව ලෙස හැඳින්වේ. සංදියේ ප්‍රතික්‍රියාව ලෙස හැඳින්වේ. වෙනම ලියන්න සංදියක ප්‍රතික්‍රියාව දැක්වීමේදී සංදියක ප්‍රතික්‍රියාව දැක්වීමේදී එක් දණ්ඩ වෙන වෙනම සඳහන් කළ යුතු අතර එක් දණ්ඩ වෙන වෙනම සඳහන් කළ යුතු අතර විශාලත්වය සහ දිශාව දැක්විය යුතුය. විශාලත්වය සහ දිශාව දැක්විය යුතුය. හරි ඊළඟ අනුමාත්‍රිකාව දාගන්න සංදියක ගොඩනැගෙන බල නෙමෙයි මේ සෝරි සංදියක ප්‍රතික්‍රියාව සංදියක ප්‍රතික්‍රියාව right මෙතන වෙන්නේ මෙහෙමයි සංදික ප්‍රතික්‍රියාව කියන්නේ දැන් අපි කතා කරේ ඇණයෙන් එන ප්‍රතික්‍රියාවට තමයි සංදික කලින් මාතෘකාවත් එකමද ඈ අයනල් ලියාගෙන සංදික ප්‍රතික්‍රියාව ලකුණු කිරීම උදාහරණ හරි ඔය මෙහෙමයි දැන් මෙතනින් එහාට හරියටම හදාන්න ගන්න හරි ගාන අඳිනකොට දැන් මම කලින් ඔක්කොම දඬු ඇන්දේ මෙහෙම කොටුවක් වගේනේ. හරි මෙතනින් එහාට දඬු එහෙම කොටුවක් වගේ අඳින්නේ නැහැ. තනි ඉරක් වගේ තමයි අඳින්නේ. ඒතර මේක එක දණ්ඩක් මේක තව දණ්ඩක්. හරිද? ඒතර මෙන්න මෙතන මේ දණ්ඩ නිසා මෙයා මත ප්‍රතික්‍රියාවක් එනවා. අපි හිතමු මේක මේ පැත්තට එන්නේ කියලා. නෑ. හිතමු මේක මේ පැත්තට එන්නේ කියලා. මේ පැත්ත. හරිද ඊළඟට ඔය මේ දණ්ඩ නිසා මේ දණ්ඩ මත ඇති වෙන ප්‍රතික්‍රියාව. එහෙනම් මේ දණ්ඩ නිසා මේ දණ්ඩ මත ප්‍රතික්‍රියාවක් ඇති වෙන්න ඕනනේ. ඒක කොහෙද දෙන්න ඕන? දැන් ඕක සංදි කරලා තිබ්බාම ඕක සමතුලිතතාවයේ තියෙනවනේ. ඔය ඇනේ යන්නේ නැහැනේ කොහෙවත්. එහෙනම් දැන් මේ අපි මාක් කරන්නේ ඇනේ මත බල ටික නම් ඇනේ මත සංප්‍රයුක්ත බලය මොකද වෙන්න ඕන? බිඳුවක් වෙන්න ඕන. ඒත් දැන් ඇනේ මත මේ පැත්තට බලයක් තියෙනවනේ. එහෙනම් අනිවාර්යෙන් මේ දණ්ඩ නිසා මේ දණ්ඩ මත ඇති වෙන බලය තියෙන්න ඕන
මේකට සමානව ප්‍රතිවිරුද්ධව. හරිද? එතකොට අපි යෝග ගානේ සංදියක් මාක් කරනකොට ඔහොම මාක් කරන්නේ නැහැ. හරි අපි කරන්නේ මේ සංදිය කඩනවා. කඩනවා කියන්නේ ওই දඬු දෙක ගලවනවා. මෙයා මෙතනින් ගලවනවා මෙයා මෙතනින් ගලවනවා. පොඩ්ඩක් ඈත් කරලා අඳගන්න. හරිද? ඊට පස්සේ දැන් මෙයාගේ ප්‍රතික්‍රියාව දිශාව අපි හරියටම දන්නේ නැහැනේ. ඒක නිසා මෙයාව අපි මාක් කරනවා ලම්බක සංදර්ශක දෙකකින්. කියන්නේ මෙයාගේ ප්‍රතික්‍රියාව මම ගන්නවා මේ පැත්තට x සිරස් සංදර්ශකය ගන්නවා මේ පැත්තට y කිය. හරිද? ඒතර ඔය දෙකේ සංප්‍රයුක්තය තමයි මෙන්න මෙහෙට යන්නේ. හරිද? දැන් මෙයාට විරුද්ධ සමාන විරුද්ධ බලයක් මේ දණ්ඩ මත තියෙන්න ඕනනේ. එහෙනම් මෙයාගේ තිරස් සංරචකයේ මේ පැත්තට x නම් මේ දණ්ඩ තිරස් සංරචකයේ එන්න ඕන මේ පැත්තට x. හරිද? මෙයාගේ තිරස් සංරචකයේ උඩට y නම් මෙයාගේ තිරස් සංරචකයේ එන්න ඕන පහළට y. හරි ඒතර ඒ දෙකේ සංප්‍රයුක්තය යනවා හරියට මෙන්න මේ පැත්තට මෙන්න මේක. හරිද? ඒතර මේක මාක් කරන්නේ නැහැ මම මේක පෙන්වන්න යන්නේ මේක තමයි සංප්‍රයුක්තය R. මේක සංප්‍රයුක්තය R. ඒතර මේ දෙන්න අපි අඳින්නේ අපි සංධියක් කඩනකොට දණු දෙක මෙහෙම පොඩ්ඩක් ඈත් කරලා ගලවා ගන්නවා. ගලවගෙන මෙයාගේ ප්‍රතික්‍රියාව සංදර්ශක දෙකකින් දානවා මෙයාගේ ප්‍රතික්‍රියාව සංදර්ශක දෙකකින් දාගන්නවා. හරිද? කොහොම තිබ්බරේ ගාන හද දෙන්න ලේසි. හරි. මේක අඳ ගන්නකො. ගානක් බලමු. කෙලින්ම පාස් පේපර් එකකින් පටන් ගන්න. එහෙම අවුලක් නැහැ ඔය පාඩම. හරිද? රයිට් ගන්න ටියුට් එකේ පළවෙනි ගාන. හරි මේකේ මොනවත් ඕනේ නැහැ. තිරස් පූර්ණ විතරයි එන්නේ. බල සමතුලිතතාවම තමයි. රූපය අඳ ගන්න ඕන හරියට. පළවෙනි කියනවා මෙහෙම. එක එකක් W බැගින් වූ සමදිගින් යුත් AB BC ඒකාකාර දඬු දෙකක්. BD සුචල ලෙස සංදි කර ඇත. කියන්නේ දඬු දෙකක් තියෙනවා. දඬු දෙක B වලදී හයි කරලා තියෙනවා. හරි මෙතන මෙහෙම B එක මෙතන තියෙනවා. A එක පල්ලෙහා තියෙනවා. C එක පල්ලෙහා තියෙනවා. හරි A හා C කෙලවර සුමට තිරස් තලයක් මත ගැටෙමින් ABC දෙකයි θ වනසේ පද්ධතිය සිරස් තලයක සමතුලිතතාවයේ තබා ඇත්තේ දඬු දෙකේ මධ්‍ය ලක්ෂ්‍යයා කරන සැහැල්ලු තන්තුවක් මගිනි. ඒතර අපි ඇන්දොත් එහෙම රූපේ
මෙන්න මෙහෙම එක දණ්ඩක් තියෙනවා. රයිට් මේ පැත්තට තව දණ්ඩක් තියෙනවා. එතකොට A කෙලවරයි C කෙලවරයි තියෙන්නේ තිරස් සුමට තිරස් තලයේ. මේක තිරස් තලයක්. හරිද? මෙතන තමයි B. B වලනේ සංදි කරලා කියන්නේ. මෙතන B. මේක A කෙලවර. මේක C කෙලවර. දැන් මට තියෙන ප්‍රශ්නේ මේක මෙහෙම තියන්න පුළුවන්. මොකද වෙන්නේ? ඔක කොහොමද තිබ්බොත් මොකද වෙන්නේ? මේක අර කෙහෙල් ගෙඩිය ලේ ගැහුවා වගේ මෙහෙම තියෙන එක කොහොමද කියලා ටොක් ගාලා බිමට. මෙතන හයි කරලා නැහැ. මෙතන සුමට. දැන් ඔක දෘඩ සංදියක් වුණා නම් මොකද වෙන්නේ? දෘඩ සංදියක් වුණා නම් ඔහොම තියන්න පුළුවන්. ඒක මේක හයි කරලානේ තියෙන්නේ. ඒක ඕක හොඳට ෆික්ස්. මෙතන හෙලවෙන්නේවත් නැහැ. හරිද? අර කව කට්ට වගේ. කව කට්ට මෙතන තියෙන දෘඩ. ඒ කියන්නේ කව කට්ට ඈත් කරාට පස්සේ දෘඩනේ. අත තියෙන්නේ නැහැ. ඒක ඕක කව කට්ට ඔහොම තියන්න පුළුවන් මේක උඩ. හරිද? ඔය හොඳට කරලා බලන්න කව කට්ට කියන්නේ නෝමල් කව කට්ට හොඳට තියෙනවා නම් රවුම් අදින්න පුළුවන් කව කට්ටක් නම් ඔහොම තියන්න පුළුවන් මේක උඩ. ඕකේ අර ඇනේ බුරුල් වුණාම මොකද වෙන්නේ? ඇනේ බුරුල් වුණාම මොකද වෙන්නේ? එතන සුමට වෙනවනේ. එතකොට දෘඩ සැකන ඇනේ හොඳට හයි කරලා තියෙනකොට දෘඩ සංදි. හරිද? ඒතර මේක ඈඩ් කරන්නේම අමාරු පොඩ බර දාලා ඈඩ් කරන්න ඕන. හරිද? ඔය උඩ තියෙන ඇනේ බුරුල් වුණාම මොකද වෙන්නේ කව කට්ට? එතකොට සුචර සංදි වගේ තමයි ඔහොම තිබ්බම මොකද වෙන්නේ? මේම කියලා ඩොග් ගාලා යනවා. හරිද? ඒතර මේක මෙතන සංදි කරලානේ තියෙන්නේ. සංදි කරලා නම් මේක ඔහොම තියන්න බෑ. හරිද? ඔහොම තියනවා කියලා කියන්නේ මොනව කරලාද? මෙයාගේ මධ්‍ය ලක්ෂයටයි දානවා තන්තුව. ඔන්නව තන්තුවක්. ඒකට යන්න බෑනේ. හරිද? ඒ කරලා කියනවා මේක සිරස් තලයක සමතුලිතතාවයේ තියෙනවා කියලා. මොකද්ද සිරස් තලයක කියලා කියන්නේ? දැන් සිරස් තලය කියන්නේ මෙහෙම එකක්. හරිද? එතන මේක තිරස් තලයක් උඩ තමයි තියලා තියෙන්නේ. මේක තිරස් තලය. ඔව්. මේක උඩ තමයි ඔහොම තියලා තියෙන්නේ. හරිද? කියන්නේ දඬු දෙක සිරස් තලයක තියෙනවා කියන්නේ මොකක්ද? සිරස් තලය කියන්නේ මෙහෙම ගන්නෙ. ඒතර මෙහෙම තිරස් තලයක් උඩ අර කවකට්ට වගේ එක තියලා තියෙන්නේ මෙහෙම. මේ තලය. එහෙනම් උක අපිට පුළුවන් දැන් මෙහෙම පොඩ ඇද කරලා තියන්න. කවකට්ට දෙක කොහොම තියෙනකොට ඇද කරලා තියන්න පුළුවන් ටික අතරින් ඔහොම වැටෙනවා. නැත්නම් මෙහෙට අද කරන්න පුළුවන් නේ. හරිද? එහෙම නෙමෙයි තියලා තියෙන්නේ. අර දඩු දෙක හරියටම තිරස් තලයක කොහොම තියලා තියෙන්නේ. තියලා තියෙන්නේ තිරස් තලයක් උඩ. හරිනේ? ඔය හරියටම තේරුම් ගන්න ඕනේ. කාණ ආයේ 100%ක් විතරම තේරෙන්න ඕන චිප් එක වගේ. නැත්නම් ඕක ගණන් හදන්න බෑ. ඇප්ලයිඩ් එහෙම තමයි. හරිද? තේරුම් නැත්නම් ඇප්ලයිඩ් හදන්න බෑ. පියෝ වගේ නියම් මොනවා හරි ටිකක් දාලා කරකලා සුරු කරලා උත්තර ගන්න බෑ ඇප්ලයිඩ්. හරියටම තේරෙන්න ඕන. හරිනේ වැඩේ? හරි කියනවනේ මේ A හා C කෙලවරවල සුමට තිරස් තලයක් මත ගැටෙන්නේ. ඕකේ තේරුම තමයි A හා C කියලා තියෙන මෙන්න මේ වගේ තලයක් උඩ. හරිද? තිරස් තලයක් මත ගැටෙමින් ABC දෙකයි තීටා වනසේ පද්ධතිය සිරස් තලයක සමතුලිතතාවය. කියන්නේ පද්ධතිය තියෙන මේ තලය. මේක සිරස් තලය. හරි මේක මෙහෙම ඇද වෙන්න බෑ කියලා ඔය කියන්නේ. මෙහෙම තියන්න පුළුවන් නේද මේක? එහෙම තියන්න බෑ කියලා කියන්නේ. හරිද? හරි. ඒතර ඕක රූපේ. හරිද? ඔන්න රූපේ අඳගත්තා. ඊළඟ මොකද කරන්න ඕන? දෙවෙනි පියවර. මුලින්ම රූපේ අඳින්න ඕන. දෙවෙනි පියවර මෙයා මත එන බල ටික ඔක්කොම ලකුණු කරන්න ඕන. හරිද? දණ්ඩක බර W. දණ්ඩක බර W නම් මේක මධ්‍ය ලක්ෂයෙන් පල්ලෙහාට එනවා බර W. මෙතන මධ්‍ය ලක්ෂයෙන් පල්ලෙහාට එනවා බර W. හරිද? මෙතනින් එන උඩට ප්‍රතික්‍රියාව පොළවෙන් එන ප්‍රතික්‍රියාව R. එතන මේක සමමිතිකයිනේ. නම් මෙතනිනු ප්‍රතික්‍රියාවක් එන උඩට R. හරිද? ඊළඟට තන්තුවේ ආතතිය යනවා තන්තුව දිගේ T මෙතන T.
මෙන්න මෙතනින් හරියටම දෙකට බෙදෙනවා. මේක 2යි තීටා කියලා කියනවා. ඒතකොට මේක සමදීපාද ත්‍රිකෝණයන්නේ. පාද සමානයිනේ. සමදිකින් උත්පාද. ඒතකොට අපි ගමු මේ කෑල්ල A මේ කෑල්ල A කියලා. ඒ කියන්නේ එක දණ්ඩක් 2යි A ටික. හරිද? ඒතකොට මෙන්න මේ මුළු කෝණය 2යි තීටා නම් මේ කෑල්ල තීටා වෙනවා. මේ කොටසත් තීටා වෙනවා. හරිද? රයිට්. මීට අමතරව මේකේ තව බල දෙකක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ සංදිය. හරිද? ඒ කියන්නේ අපිට මෙහෙම හිතන්න පුළුවන් දැන්. අපි දැන් මේ දණ්ඩ විතරක් සැලකුවොත් මේ දණ්ඩට තියෙන බල මොනවද? මේ R එක තියෙනවා. මෙතන T එක තියෙනවා. මෙතන W එක තියෙනවා. සහ මෙන්න මෙතනින් මෙයා නිසා මෙයා මත එන ප්‍රතික්‍රියාව තියෙනවා මේ දණ්ඩ විතරක් ගත්තොත්. හරිද? මේ දණ්ඩ විතරක් ගත්තොත් එයාගේ R තියෙනවා, W තියෙනවා, T තියෙනවා. මෙන්න මෙතනින් එන ප්‍රතික්‍රියාව තියෙනවා. ඔය දණ්ඩු දෙකම තනි පද්ධතියක් විදිහට ගත්තොත් මේ මාක් කරලා තියෙන බල ටික ඔක්කොම තියෙනවා. ඊට අමතරව මෙයා මගින් මෙයා මත ප්‍රතික්‍රියාවයි, මෙයා මගින් මෙයා මත ප්‍රතික්‍රියාවයි තියෙනවා. හැබැයි ඒ දෙන්න මොකද වෙන්නේ? කැපිලා. හරිද? ඒ දෙන්න කැපිලා යනවා. එතකොට දැන් ගාන හදද්දී ඔළුවේ තියාගන්න ඕන. හරි මෙන්න මේ සංදි කරලා තියෙන තැන මෙතන ප්‍රතික්‍රියාවක් තියනවා කියන එක ඔළුවේ වැඩ කරන්න ඕන. ඒක ඇඳගන්න යන්න එපා. ඔක ඇඳගන්න ගියාම ගාන ටික ලොකු වෙලා මේ නොදන්න බල ගොඩක් ඇවිල්ලා පොඩ්ඩක් ගාන අමාරු වෙනවා හදාගන්න. හරිද? ඒක නිසා ඔළුවේ තියාගන්න මෙතන ප්‍රතික්‍රියාවක් තියෙනවා. හරිද? පද්ධතියම ගත්තාම මේ ප්‍රතික්‍රියාව කැපිලා යනවා. හරිද? වෙන වෙනම දඬු ගත්තොත් ওই ප්‍රතික්‍රියාව එනවා ගාන. හරිද? ඒක ඔළුවේ තියාගන්න. ඒක අඳින්න යන්න ඕනේ නැහැ. හරි. දැන් මේක මම මොනවද හොයන්නේ? මුලින්ම වගේ මොකක්ද දාන්නේ? තන්ත්‍රය ආතතියයි විසන්ධිය ප්‍රතික්‍රියාව. එතකොට දැන් ඔය සංධිය ප්‍රතික්‍රියාව හොයන්න තමයි අපිට ඔය සංධිය ගලවන්න වෙන්නේ. හරිද? එතකන් ඔය සංධිය ගලවන්න ඕනේ නැහැ. ඒතර අපිට සංධියක් ගලවන්න උවමනා වෙනකන් අපි ඔය සංධිය ගලවන්න හදිසි වෙන්නෙත් නැහැ. හරිද? මොකද ඔක ගලවපු ගමන් ඔක ගානට එනවා මොකද්ද? x එකකුයි y එකකුයි. එතන තව නොදන්න රාශි දෙකක් එනවා. ඒතර ගාන අමාරුයි. එහෙනම් පුළුවන් තරම් try කරන්න ඕන ගාන ගොඩින් බේර ගන්න සංධිය ගලවන්න නැතුව. හරිද? right. දැන් මේකේ t හොයන්න කියලා කියනවනේ. මට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. දැන් පද්ධතියට දාලා t හොයන්න බෑ. පද්ධතියට දැම්මම මේ t එකයි මේ t එකයි කැපිලා යනවා. හරිද? ඒතර අපිට පුළුවන් මෙන්න මේ දණ්ඩ විතරක් ගන්න. මෙන්න මේ දණ්ඩ විතරක් අරගෙන අපි t හොයන්න යනවා. දැන් අවුල තියෙන්නේ දැන් අපිට දාන්න පුළුවන් මොනවද? සිරස් සමතුලිතය දාන්න පුළුවන්. තිරස් සමතුලිතය දාන්න පුළුවන්, පූර්ණයක් දාන්න පුළුවන්. දැන් මුට තිරස් දාන්න පුළුවන්ද? මේ දණ්ඩ විතරක් අල්ලලා තිරස් දාන්න බෑ. මොකද මෙතන බල දෙක මාක් කරලා මෙතන බලය මාක් කරලා නැති හින්දා. හරිද? තිරස් දාන්නත් බෑ මෙතන බලය මාක් කරලා නැති හින්දා. මෙතනින් පූර්ණයක් දාන්න පුළුවන්ද? ඒත් බෑ මෙතන බලය එනවා. හැබැයි මට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. මට පුළුවන් මෙතනින් පූර්ණයක් දාන්න. මෙතනින් පූර්ණයක් දානකොට මෙතනින් යන බලය එන්නේ නැහනේ. තේරුණාද? එහෙනම් මට පුළුවන් AB දණ්ඩට B වටා පූර්ණයක් දාන්න. හරි එතන මොනවද එන්නේ? T එනවා. W එනවා. R එනවා. දැන් හොයන්න ඕන මොකද්ද? T හොයන්න ඕන. එහෙනම් W දන්නවා. R දන්නේ නැහැ කියලා එනවා. හරිද? එහෙනම් T හොයන්න කලින් මුලින් හොයන් ඉන්න ඕන කවුද? R. R හොයන්නේ කොහොමද? පද්ධතියම අල්ලලා අපිට දාන්න පුළුවන් සිරස්. හරිද? පද්ධතියම අල්ලලා සිරස් සමතුලිතයක් දාන්න. එතන මේක සමතුලිතයි නම් සිරස් බල ඔක්කොගේම එකතුව කීයක් වෙන්න ඕනද? බිඳුවක් වෙන්න ඕන. කියන්නේ උඩට තියෙනවා 2R. පල්ලෙහාට තියෙනවා 2W. එහෙනම් ඍණ පල්ලෙහාටනේ. 2W සමාන වෙන්න ඕන කාටද? බිඳුව. හරිද? එහෙනම් ඔතනින් එනවා 2R සමානයි 2W. R සමානයි W. හරිද? ඊළඟට දානවා
මොකක් හරි දණ්ඩ මේ දණ්ඩට හරි මේ දණ්ඩට හරි. අපි දාමු AB දණ්ඩට. AB දණ්ඩට B වටා ගූර්ණ. හරිද? A වටා දාන්න බෑ. ඇයි බැරි? මෙතන ප්‍රතික්‍රියාව මාක් කරලා නැති හින්දා. ඒක දන්නේ නැහැ නේ. දාන්න බෑ. හරිද? right. ඔන්න දැන් මෙතනින් ගූර්ණයක් දාන්න යන්නේ. එතකොට දැන් ගූර්ණ දානකොට මොකක්ද වෙන්නේ මේකේ? මේක සමතුලිතයිනේ. එහෙනම් ගූර්ණ එකතුවත් බිඳුවයි. එහෙනම් මෙන්න මේ පැත්තට අපි දැන් අපි මේ පැත්තට දාමු. මේ පැත්තට දාමුකෝ. එතකොට මෙහෙම කරගෙන දැන් මෙහෙම දණ්ඩ තියෙනවා T බලය මෙතන තියෙනවනේ. මෙතන ඉන්නේ කරගෙන්නේ. එතන මෙතනින් අල්ලලා T බලය පැත්තට පොඩ්ඩක් තට්ටුවක් දාන්න කොහෙද දැන්නේ? මෙහෙම කරගෙන්නේ. තේරෙනවනේ? එතකොට මේක කරගෙන මේ පැත්තට. මේ පැත්තට කියන්නේ මොන පැත්තටද? ධන පැත්තට. බලය මොකද්ද? T. බලය T. බලයට ලම්බ දුර මෙන්න මේ T බලයට ලම්බ දුර මෙතන ඉඳලා මෙන්න මේක නේද T බලයට ලම්බ දුර. මෙතන ඉඳලා මෙතෙන්. හරිනේ? T බලය මෙහෙම යනවා මෙතන ඉඳලා ගහන ලම්බකය මේක. එතකොට මේක A නම් මේක T ට නම් මේ මොන පාදයේද? බද්ධ පාදයේනේ. එතකොට A cos θ. හරිද? ඊළඟට යනවා W බලය. දැන් W කොහෙද යන්නේ? මෙතනින් අල්ලගත්තා. W තියෙන පල්ලෙහාටනේ. ඔයාලට හොඳම වැඩේ ඔයාලා පෑන තියාගන්න මෙතනින් අල්ලගෙන. හරි මේ දණ්ඩ දිගම පෑන තියාගන්න. පෑන තියලා මෙන්න මේ බලයෙන් විදිහට මෙන්න මේ තට්ටුවක් දාන්න. තට්ටුව දැම්මම මේ මෙහෙම තේරෙන්න දැම්ම ගමන් පෑන කරගෙන මේ පැත්ත. ඒ කියන්නේ ගූර්ණ එන්නේ මෙහෙම. කොහොම නෙන්නේ? ඒ කියන්නේ ධන. ධන W. ඊට පස්සේ W ට ලම්බ දුර. W ට ලම්බ දුර කියන්නේ මොකක්ද? මෙන්න මේ බලය මෙහෙම උඩට දික් කරාම මෙන්න මේ දුර. ඕකනේ? මෙන්න මේ දුර. මේ දුර සමාන වෙනවා මෙයාට. හරි. එතකොට මෙන්න මේ ත්‍රිකෝණයෙන් අපි හිතුවොත් එහෙම මේක A නම් මේක T නම් මේක මොන පාදයේද? සම්මුඛ පාදයේනේ. එතකොට සම්මුඛ පාදයේ සෙට් වෙන්නේ sin වලට. එහෙනම් A sin θ. හරිද? ඊළඟ මෙහෙම දැන් මෙතනින් අල්ලාගත්ත R තියෙන මේ පැත්ත මෙතනනේ. මෙහෙම ගහුවම R කියන්නේ උඩට. උඩට කියන්නේ මේක කරකෙන්නේ මේ පැත්තට. එන ඍණ. හරිද? බලය R. R ට ලම්බ දුර. R ට ලම්බ දුර මෙන්න මේක. මෙතෙන් ඉඳලා මෙතෙන්ද. හරි ඔය දුරම සමාන වෙනවා මෙන්න මෙතෙන් ඉඳලා මෙතෙන්ට තියෙන දුරට. මේ කොටුවන්නේ. හරි එතන මේ දිගයි සමානයි. ඒතර ඕක ගන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණය. මෙයයි මෙයයි. හරිද? ඒතර මේ දිග 2යි A. මේක සම්මුඛ පාදයේනේ. එහෙනම් 2යි A sin θ. සමාන වෙන්න ඕන බිඳුව. හරිද? දැන් T හොයන්න මේ A ටික ඔක්කොම කැපිලා යනවා. A ටික ඔක්කොම කැපිලා යනවා අපිට පුළුවන් මෙතන T cos θ. T cos θ සමානයි මෙයා එහා පැත්තට යන්නේ ධන වෙලා 2යි R කියන්නේ W sin θ. මේක එහා පැත්තට යන්නේ ඍණ වෙලා ඍණ W sin θ. හරිද? හරියට එතනින් එනවා T cos θ සමානයි 2W sin θ කියන W sin θ ගියාම W sin θ නම් T සමානයි W tan θ. ඔන්න T. හරිද? මොනවත් නැහැ නිකන් ගූර්ණයක් දැම්මේ මේකට ඔය කියලා දෙන්න කියලා ඔච්චර වෙලා ගියාට ඕක නෝමල් හදන්න ගියාම විනාඩි 2ක් විතර යනවා. පුරු වෙන්න ඕනේ. ලම්බ තුල වල එහෙම පුරුදු වෙන්න ඕනේ. හරිද? ඊළඟ මොකක්ද අහන්නේ? B සංදිය ප්‍රතික්‍රියාව. දැන් B සංදිය ප්‍රතික්‍රියාව අහනවා නම් B සංදිය ගලවන්න වෙනව නැත්නම් ප්‍රතික්‍රියාව හොයන්න බෑනේ. ඔන්න දැන් කරන්න දෙයක් නැහැ. දැන් මොකද B සංදිය ගලවන්න වෙනවා.
right චුට්ටක් මකලා මෙන්න මෙහෙම ඩොට් දෙකක් තියාගන්න. හරිද? right දැන් මේක ප්‍රතික්‍රියා මාක් කරන්න ඕන. මේක මේ පැත්තට මේක උඩට මම දන්නේ නැහැ කොහෙද කියලා නිකන් ඉදි දෙයක් ගහගත්තේ. මෙයාගෙත් වෙනවා එකක් කොහෙට හරි පල්ලෙහාට මෙයාගෙනවා මේ පැත්තට. හරිද? ඊතල දාන්න හදිසි වෙන්න එපා. ඊතල දානකොට පොඩ්ඩක් කල්පනා කරලා ඊතලේ දාන්න ඕන. මොකද දන්නවද දැන් ගාන හදයි යනකොට මේ අපි මාක් කරන එක රින වුණා කියන්නකො. ඒතකොට අපිට පැටලෙනවා දැන් මෙහෙට ගූර්ණය පෙන්වන්නේ ඒ වුණා රතනා රිනකුත් ඇවිල්ලා ඒ කියන්නේ බලයේ තියෙන අනිත් පැත්තට මාක් කරලා තියෙන වෙන පැත්තකට. හරි එහෙම වුණාම චුට්ටක් ගාන අප්සෙට් වෙනවා වැඩි. ඒ ඉන්න පොඩ්ඩක් දිශාව බලලා දාන්න. දැන් මේ දණ්ඩ හිතන්නකො. මේ දණ්ඩ හිතුවොත් එහෙම මේ දණ්ඩ තිරස් බල මොනවද තියෙන්නේ? මේ T එක විතරයි. මේ දණ්ඩ සමතුලිතයිනේ. එහෙනම් මේ T එක මේ පැත්තට නම් ඒක බැලන්ස් කරන්න මේ පැත්තට බලයක් තියෙන්න ඕනනේ. එහෙනම් අනිවාර්යෙන් මෙන්න මෙතන ප්‍රතික්‍රියාව වෙන්න ඕනේ මේ පැත්තට. හරිද? එතන ප්‍රතික්‍රියාව මේ පැත්තට නම් මෙතන ප්‍රතික්‍රියාව මේ පැත්තට. හරිද? දැන් ඕක මාක් කරන්න ගත්ත තියරි එකක් තියෙනවනේ. මොකද්ද තියරි එක? මේ දණ්ඩට තිරස් හිතලා තමයි මේක මාක් කරේ. එහෙනම් මේක හොයන්නේ නැත්නම් මොකද? මේ දණ්ඩට තිරස් දාලා තමයි මේක හොයන්නේ. ඒ හොයන විදිහ තමයි මාක් කරන්නේ. හරිද? හරි. ඊට පස්සේ y මාක් කරන්න වෙන්නේ කොහොමද? දැන් මේ දණ්ඩේ මොනවද තියෙන්නේ? උඩට තියෙන මොනවද? w තියෙනවා r තියෙනවා. මෙතන y එක තියෙනවා. දැන් w r ගත්තොත් r කීයද? r උ w න මේ w එක කැපිලා යනවනේ. කියන්නේ මෙතන බලයක් එන්න විදියක් නැහැ. එහෙනම් ඔක දිශාවක් හොයන්න ඕනේ නැහැ. ඔක එන්නේ නැහැ. නම් ඔන්නෝම පල්ලෙහාට දාගන්න ඕන එක. ඒක අවුලක් නැහැ. කියන්නේ කොහෙද කියලා හොයන්න ඉන්නේ. එන්න එපේ. මේ බලයක් එන්නේ නැහැ. අපිට නිකන් තේරෙනවා බැලුව බැලමට y බිඳුවයි කියලා. හරිද? ඔය දෙකෙන්ම තමයි දැන් ඕක හොයන්නේ. හරි x හොයන්න අපිට පුළුවන් a b ට දානවා තිරස්. a b ට තිරස් දාන්න. එතකොට අපි මේ පැත්තට දානවා. මේ පැත්තට දැම්මහම මේ පැත්තට x තියෙනවා අනිත් පැත්තට t තියෙනවා සමතුලිත නිසා එකතුව බිඳුව. එතකොට x සමාන වෙනවා t. කියන්නේ x සමාන වෙනවා w tan θ. හරිද? ඊළඟට දානවා ab දණ්ඩට සිරස්. පල්ලෙහාට දාමුකෝ. y තියෙන පල්ලෙහාටනේ. සිරස්. එතකොට පල්ලෙහාට දැම්මොත් පල්ලෙහාට තියෙනවා y උඩට ආයෙ තියෙනවා w උඩට තියෙනවා r ඒක ඍණ සමාන වෙන්න ඕන බිඳුවට. හරිද? එතනින් එනවා y ධන w r කියන්නේ w සමානයි බිඳුවයි. ඒතර මෙයයි කැපිලා යනවා y සමානයි බිඳුවයි. හරිද? එහෙනම් ලියන්න පුළුවන් AB ගේ ප්‍රතික්‍රියාව BCD ප්‍රතික්‍රියාව. BCD ප්‍රතික්‍රියාව W tan θ වන තිරස් බලයකි. ඒගොල්ලෝ මොකෙන් එන ප්‍රතික්‍රියාවද කියලා අහලා නැහැනේ. හරිද? එතකොට මේ දණ්ඩ හින්දා මේ දණ්ඩ මත මේ පැත්තට ප්‍රතික්‍රියාවක් එනවා. මේ දණ්ඩ නිසා මේ දණ්ඩ මත මේ පැත්තට ප්‍රතික්‍රියාවක් එනවා. මෙයා නිසා මෙයා මත මේ පැත්තට ප්‍රතික්‍රියාවක් එනවා. හරිද? සමහර වෙලාවට විභාගයට අහන්න පුළුවන් මෙහෙම. BC දණ්ඩ නිසා AB දණ්ඩ මත ඇති වෙන ප්‍රතික්‍රියාව. එහෙම නැත්නම් B සංදියේදී AB දණ්ඩ මත ඇති වෙන ප්‍රතික්‍රියාව කියලා. ඒතර පෙන්වන්න ඕන මොන පැත්තද? මේ පැත්ත පෙන්වන්න. AB දණ්ඩ කියන්නේ මේ ගලොත් එක්ක නම් මේ පැත්තට නෑවනේ. ඒතර මේ පැත්ත පෙන්වන්න. හරිද? රයිට්. ඔතන තව කතාවක් තියෙනවා. හරි මෙන්න මෙතන අපිට පුළුවන් ඕනනම් සමමිතියෙන් y බිඳුවයි කියලා ගන්න. ලෙස ගත හැකියි. හරිද? ඒ කියන්නේ ගාන හදන්න කලින්
අපිට පුළුවන් ඔය y සමානයි බිඳුව කියන එක ගන්න. මේක අපි හදලානේ ගත්තේ. ඒ සමහර ගණන් තියෙන ඒවාගේ ගන්න ඕන කලින්. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් මෙන්න මේ පද්ධතිය මෙන්න මේ රේඛාව දිගේ දෙපැත්තේ සම්මිතිකයිනේ. දැන් මේ රේඛාව ගත්තොත් මේ ඇන්ගල් මේ කෝණය θ මේ කෝණය θ. මෙතන පල්ලෙහාට w මේ පැත්ත පල්ලෙහාට w. මෙතන t මෙතන t මෙතන r මෙතන r. ඒ කියන්නේ රූපේ එකම විදිහ. හරිද? රූපේ සමමිතිකයි. දැන් අපිට පුළුවන් මේ ඔය සංධිය කරනකොට මෙහෙම හිතන්න. සංධියේ සමතුලිතය සලකා. සංධිය සමතුලිතයිනේ. ඒතර සංධිය යන්න බෑනේ කොහෙවත්. ඒතකොට දැන් අපි ඔය සංධිය කැඩුවාම x එක මේ පැත්තට මාර්ක් කරොත් මෙතන x එක අනිවාර්යෙන් මේ පැත්තට මාර්ක් වෙන්න ඕන. හරිද? y එක පල්ලෙහාට මාර්ක් කරොත් මෙයාගේ y එක අනිවාර්යෙන් උඩට මාර්ක් කරන්න ඕන නැත්නම් සංධිය සමතුලිත වෙන්නේ නැහැ. හරිද? දැන් ඕකම අපි මෙහෙම හිතුවා. සමමිතිය සලකා. පද්ධතිය සම්මිතිකයිනේ. සමමිතියෙන් හිතුවොත් එහෙම මෙන්න මේ අක්ෂය වටා පද්ධතිය සමමිතිකයි කියන්නේ දෙපැත්ත සමානයි. බල ඔක්කොගේම දෙපැත්ත සමානයි. එතකොට මේ බලය මෙහෙට ගැහුවා නම් උක සමමිතික වෙන්න මේ බලය අනිවාර්යෙන් මෙහෙට ගහන්න ඕන. හරි සම්මිතිකයි කියන්නේ මේක දෙකට නැමුවා මේක උඩට වැටෙන්න ඕනනේ. හරිද? මෙතන ප්‍රතික්‍රියාව උඩට ගැහුවොත් මේක මෙහෙට නැමුවාම අනිත් එක උඩ වැටෙන්න නම් මේකත් අනිවාර්යෙන් වදින්න ඕන කොහෙටද? උඩට. මේක සමමිතික නෑ නෙමෙයි මේ y එක උඩට තියෙන මේ y එක පල්ලෙහාටනේ තියෙන්නේ. සමමිතික නෑ මේක. හරි සමමිතික වෙන්න නම් මෙහෙම හිටින්න ඕන. හරිද? එතකොට දැන් අනිවාර්යෙන් සංධිය සමතුලිත වෙන්න ඕනනේ. ඒ කියන්නේ මේ රූපේ පට්ට හරි. මේක වැරදි කියන්න බෑ මේකට 100ක් මේක හරි. නැත්තම් සංධිය යන උඩට. මේ මෙහෙම මාර්ක් කරොත් එහෙනම් y ඩගයක් තිබ්බ සංධිය යන උඩට. හරිද? කියන්නේ මේක 100ක් හරි. දැන් පද්ධතියේ ඔක්කොම බල ටික සමමිතික වුණාම අර මුළු පද්ධතිය ඔක්කොම සමමිතිකයි. මේකට මේක තියෙනවා. මෙයාට මෙයා තියෙනවා. t ට t තියෙනවා. t ට t තියෙනවා. x x තියෙනවා. ඔක්කොම සමමිතිකයිනේ. ඔක්කොම සමමිතික වෙලා එකෙක් විතරක් සමමිතික නැති වෙන්න පුළුවන්. එහෙම වෙන්න බෑ කියන්නේ මේකත් හරි. මේකත් හරි මේකත් හරි. දැන් ওই දෙකම හරියන්න පුළුවන් කොහොමද? දැන් මේක හරි කියලා සෙට් එකක් කෑ ගන්නවා. අරක හරි කියලා තව සෙට් එකක් කෑ ගන්නවා. හරිද? ওই දෙකම වෙන්න පුළුවන් අවස්ථාව මොකද්ද? හරිද? ඔය මැදරේනවා බේරණ එකයි. ඉතින් බේරණ එකට මොකද්ද කියන්නේ? මුන් කියන උන් හරි කියලා උගේ වැරද්දක් පේන්නෙත් නැහැ. අරුන් කියන උන් හරි කියලා උන්ගේ වැරද්දක් පේන්නෙත් නැහැ. ඒත් මොකද්ද කියන්න තියෙන්නේ? ඔහොම y එකක් නැහැ. ඔක අතල්ලා දාපන් කියන්නේ නෙවෙයි y එකක් නැහැ. හරිද? ඒක කෙලින්ම y බිඳුව නම් ওই ප්‍රශ්නේ විසඳෙනවනේ. හරිද? y බිඳුව නම් මෙහෙම බලයක් නැහැ. ඒක මේකේ හරි. සංධිය බැලන්ස්. හරිද? මේකෙත් y බිඳුව නම් මේ බල දෙක නැහැනේ. ඒතකොට මේකත් මේ සම්මිතිකයි බැලන්ස්. හරිද කතාව? එහෙනම් මොකක් හරි රූපේ දෙපැත්ත සමමිතික නම් හරිද? සමමිතික අක්ෂයේ උඩට එන සංධිය වෙන කොයිවත් සංධි එහෙම වෙන්නේ නැහැ. හරිද? සංධිය එන්න ඕන හරියටම සමමිතික අක්ෂයේ උඩට. හරිද? සමමිතික අක්ෂයේ උඩට එන සංධි වල තිරස්සන් රචකයේ බිඳුව. හරිද? ඒක අපි ලියනවා සමමිතියෙන් B ප්‍රතික්‍රියාවේ තිරස්සන් රචකය ශුන්‍ය වේ කියලා. ගාන පටන් ගද්දිම ලියනවා. හරිද? ඕකේ එක කතාවක්. ආයෙ පොඩ්ඩක් මතක තියාගන්න එකක් තියෙනවා. ඔය සංධියක් කඩනකොට ඒ කඩන සංධිය මත බාහිර බල තියෙන්න බෑ. හරිද? ඒ කියන්නේ දැන් මෙහෙම සංධියක් තියෙනවා මේ මෙතනින් ගැට ගහලා ලණුවක් දාලා T වලින් එල්ලලා තියෙනවා. රූපේ. ඒත් මේක කඩන්න පුළුවන්ද? ඒක ගලවන්න බෑ. ඒක T ට මොකද වෙන්නේ? ගලවුවම නූලක් ගැලවිලා වැටිලා ගාන නැති වෙනවා.
හරිද? ඒ හින්දා බාහිර බල ක්‍රියා කරනවා නම් ඒ සංධිය මත ඒ සංධිය කඩන්න බෑ. හරිද? වැඩේ තේරුණාද? හරි තව ගණන් ටිකක් හරි මොකද? ලියා ගන්න පිළිවෙල.